ඔන්න අද මං ඔයාව එක්කන් යනවා ලස්සනම ලස්සන ලොකුම ලොකුම අල්පිපෙන ඩේලියා යායක් මැදින්. එන්නකෝ මගේ ඩේලියා කලෙක්ෂන් එකේ තියෙන ඔක්කොම කලර්ස් ටික ඔයාලට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන්. ඩේලියා කිව්වම සාමාන්‍යයෙන් ගොඩාක් අය බය වෙනවනේ හදන්න. හැබැයි මේ තියෙන්නේ හයිබ්‍රිඩ් එකවත් කුරු එකවත් නෙවෙයි. අපේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන සාමාන්‍ය පඳුරු ඩේලියා වර්ගය. මේ ඩේලියා වර්ගයේ සාමාන්‍යයෙන් ගස් ටිකක් උසට හැදෙනවා. ඉතින් ඇත්තටම ඔයාලා ඩේලියා හදන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඩේලියා කියලා කියන්නේ හරි නඩත්තුවක් තියෙනවා නම් අපිට දීර්ඝකාලීනව පවත්වගෙන යන්න පුළුවන් පැලයක්. ඩේලියා කොහොමත් කාලෙකදී ගහ මැරෙනවා. හැබැයි ඒ ගහ මැරෙන්නේ සදාකාලිකවම නෙවෙයි. මොකද යට තියෙන අලෙන් ආපහු නැවතත් පැල හැදෙනවා. එහෙම ගහ මැරුණේ නැතත් කාලෙකදී අපි ගහ මුළුමනින්ම කප්පාදු කරන්න ඕනේ. ඊළඟට එන පැලේ සාරවත් පැලයක් වෙන්න නම් බලන්නකො මේ ලොකුම ලොකු මල් පිපෙන ඩේලියා කලර්ස් ටිකේ ලස්සන. ඩේලියා වලට සාමාන්‍යයෙන් 150ක වගේ තද සූර්යාලෝකයක් වැටෙන්න ඕනේ. හැබැයි වතුර නම් ගොඩාක් දාන්න ඕනේ නැහැ. වතුර දානකොට අපි පස් මිශ්‍රණය දිහා බලලා, පසේ ස්වභාවය දිහා බලලා තමයි වතුර දාන්න ඕනේ. නැත්තම් ගොඩාක් වතුර වැඩි වුණොත් ඩේලියා ටිකක් කුණු වෙන්න බලන නිසා. මේ ඩේලියා කලෙක්ෂන් එකේ පාට 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් මල් ලොකුවට හැදෙන වර්ග 25කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. බලන්නකො මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම කොච්චර ලස්සන කලර්ස් ටිකක්ද පිපිලා තියෙන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ ඩේලියා බඳුන් ගතව වගේම බිම ඉඩ තියෙනවා නම් බිම හදන්න. හැබැයි මේ ටිකක් උසට හැදෙන ඩේලියා වර්ගය ගහ ටිකක් ලොකු වෙනකොට මේ මල් ටිකක් ප්‍රමාණයෙන් විශාල නිසා පොඩි ආධාරකයක් ඕනේ. ඒ කියන්නේ පොළවේ හිටවලා තියෙනවා නම් පොළවට ටිකක් උසට කෝටු කෑල්ලකින් හරි ලීයකින් හරි පොඩි සපෝටින් එකක් දෙන්න ඕනේ. නැත්තම් එයාගේ මල් ටික බිමට බර වෙනවා. ගහට දරන්න බැරි තරම් ලොකු මල් හැදෙන නිසා. ඩේලියා මල් පිපුනම එක දවසෙන් පර වෙන්නේ නැහැ. මලක් පිපුනම සාමාන්‍යයෙන් දවස් ගාණක් තියෙනවා පර වෙන්නේ නැතුව. මේ ඩේලියා වල තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ මල් වල සහ පෙති වල හැඩය එක මලකින් එක මලකට වෙනස් වීම. ඒ වගේමයි පාට සංකලනයත්. ඇත්තටම මේ ඩේලියා වල තියෙන්නේ දීප්තිමත් පාට එකතුවක්. ඉතින් අපේ ගාඩන් එක ටිකක් කොළ පාට ගතියට හුරුයි නම් අපිට පුළුවන් ගාඩන් එක වර්ණවත් කරගන්න මේ වගේ දීප්තිමත් පාට වලින් පිපෙන ඩේලියා පැල ටිකක් එකතු කරන්න. ඩේලියා මල් වලට පුළුවන් අපේ ගාඩන් එකට අලුත් ජීවයක් අරන් එන්න. අපේ ගාඩන් එකට එන ඕනම කෙනෙක්ගේ සිත් ඇද බැඳ ගන්න හැකියාවක් ඩේලියා වලට තියෙනවා. ලොකුම ලොකු මල් පිපෙන නිසා, විවිධ හැඩයෙන් යුක්ත පෙති තියෙන නිසා, ඒ වගේම වටකුරු විදිහට පිපෙන නිසා. මට නම් මේ මල් ටික ඔක්කොම එක වගේ ලස්සනයි. මොකද මල් වලට ආදරය කරන කෙනෙකුට හැම මලක්ම පේන්නේ ලස්සනට නිසා. මල් ලෝකය කියලා කියන්නේ කොහොමත් අපිට හිතා ගන්න බැරි අපූර්වතම නිර්මාණයක්. මොකද මල් වලට ඒ මලට ආවේනික සුවඳවල්, වර්ණවල්, හැඩයන් තියෙන නිසා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් ඔයාගේ ලස්සන ගාඩන් එකට දීප්තිමත් වර්ණ වලින් එන ඩේලියා පැල එකතු කරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කලර් එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර්ස් වලට අපිට ඔයාගේ ඕඩර් එක WhatsApp කරන එක. මං ආයෙත් අපේ WhatsApp numbers දෙකම ඔයාලට මතක් කරන්නම්. 071 197 99 81ට හෝ 070 419 89 76 කියන WhatsApp numbers වලින් එකකට ඔයාගේ ඕඩර් එක ඉක්මනින් අපිට WhatsApp කරන්න.